ඔන්න නත්තලත් ළඟ ළඟ එනවා. මතකයි නේද අපි හැදුවා මේ ක්‍රිස්මස් ට්‍රී එකක් රතු පාටට ගහ මේ පාටනේ නේද? ඒකින්ද ඔන්න අපි ක්‍රිස්මස් ට්‍රී එකක් හදාගත්තා කැන්ඩල්ස් වලින්. එතකොට ඔයගලන්ට තියෙන දෙයක් අරගෙන අපිට පුළුවන් මේ මා ළඟ තිබ්බ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලින් මේක මේ හැඩ කරගන්න. හරිද? මම මේවා කරන්නෙම බක්ස් වලින්. මොකද වෙන දෙයකින් අලවන්න බෑ. ඉතින් ලස්සනට මෙහෙම අලව ගන්න. මේ Tamanට තියෙන ඒවා හැඩ කරගන්න. හරිද? මේක පත්තු කරාම ලස්සනයි. අපි සුද්ධ හදමුනේ. ඔව්. බක්ස් වලින්ම තමයි මම මේ උත රඳවන්නේ. මේකෙදිත් මේක ඇලවුනේ නැහැ. මොකද සමහර වෙලාවට ඇලවෙන්නේ නැහැ. පොලිෂ් එක වගේ තියෙන ස්ටයිල්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඔයාලට හැකි විදිහට ඔයාලගේ තියෙන ඒවා පාවිච්චි කරලා මං කිව්වේ ඔයවත් දුවන්න එපා. මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාන්න ඕනේ කියලා වගේ කියන එකකින් ඔයා පාට කරගන්න. ඒ වගේම ඊට පස්සේ මේකේ අපිට පුළුවන් මේ විදිහට පිටත කියලා වටේට පොඩ්ඩක් හැඩ කරගන්න. එහෙමනම් අපි තියනවානේ අනක තියනවානේ මේ පොඩ්ඩක් මෙහෙම දාලා ඉතින් මේ full පාටක් තියෙනවා කැමති නම් දාන්න පුළුවන්. නමුත් ඉනේ දහ පොඩි හින්දා එච්චරම ගොඩක් දාන්නේ නැතුව මේ වගේ සරස ගන්න. ඉතින් මට පුළුවන් වෙයි එකක් මම විදිහට අඳව ගන්න කොහෙන් හරි පේන්න ඔයගලන්ට පේන්න ඕන හින්දා මම මෙතනින් ගන්නවා. ටැක්ස් එක මාට පස්සේ ඔය වගේ අපිට පුළුවන් මේ ඔයාලට පුළුවන් විදිහට මේක සරස ගන්න. ඊට පස්සේ දැන් අහයිනේ මේක පත්තු කරන්න බැයිද කියලා. පත්තු කරන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේක පින්තූරෙට දාන්න ඉස්සරට වගේ බක් අයින්නවා අපිට ඉන්බොක්ස් ඇවිල්ලා මේවා ගැන අහගන්න. ඒක පුළුවන් වෙලාවට උත්තර දෙනවා. ඔගොල්ලෝ ඉන්බොක්ස් මැසේජ් එකක් කොහොමත් එවුවොත් ඒකට කවදා හරි ආන්සර් කරනවා. හරි? මේ ඉතින් අර ලස්සන කවුද නම් මතක නෑ. එයා ඇදුවයි කියපු ඒ මේක එයාට ගලව ගන්න බැරුව තිබුණා. ඉතින් මේකට එකම දේ එහෙම වුණාම ඔය ගන්න අච්චුව ඇතුළට සබන් වතුර ටිකක් ගෑවහම මනට ගැලවිලා එනවා. මම හිතනවා ඇති කියලා මම මේ ඔයාලට පේන්නයි මේක කරේ. දැන් මේක අපේ කැන්ඩල් එක මෙහෙම ඇවිලීගෙන යනකොට මේක මෙවල මේවා පිච්චෙන්නේ නැහැ. මැද්දට තමයි මේක වහින්නේ. අත්තල් ගහ ඒ කියන්නේ candle Christmas tree is ready.